පරිච්ඡේදය 46 අල් අහ්කාෆ් වැලිකතෝ අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහගේ නාමයෙන්. මීම් සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් විසින් මෙම ධර්මයේ පහළ කරනු ලබ ඇත්තේය. අහස්ද භූමියද ඒවා අතර ඇති දෑද නියමිත කාරණාවකට හා ඒවාට නියමිත කාල අවකාශයකටද මිස අපි උත්පාදනය කළේ නැත. කවුරුන් අල්ලාහව ප්‍රතික්ෂේප කරන්නෝද? ඔවුන් තමන්ට බියගන්වා අනතුරු අඟවන ලද දෑ ප්‍රතික්ෂේප කර හරින්නාහ. එබැවින් නබී ඔවුන්ට ඔබ මෙසේ පවසනු. අල්ලාහ් හැර ඔබ දෙවියන් යයි කුමක් ආරාධනා කරන්නෙහුද? ඒවා ගැන ඔබ අවධානය කළෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තෙහුද යන්න ඔබ මා හට පෙන්වනු. නැතහොත් අහස්හි ඒවායේ රාජ්‍යයන් හෝ නැතහොත් ඒවා උත්පාදනය කිරීමෙහි හෝ ඒවාට කිසියම් හවුලක් ඇද්ද? ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහුනම් මේට සාක්ෂි වශයෙන් පෙර තිබූ යම් කිසි ධර්මයක් නැතහොත් මේ සම්බන්ධයෙන් වූ ඥාන සාක්ෂීන් ගෙන එනෝ. විනිශ්චය දින දක්වා ආරාධනා කළා වුවද ඒවා මොවුන්ට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මෙවැනි අල්ලා නොවන දෑ ආරාධනා කරන්නන්ට වඩා ඉතාමත් දුර්මාර්ගිකයන් කවරෙක්ද? ඒවා තමන්ව මොවුන් ආරාධනා කිරීම ගැනද දන්නේ නැත. තවද මිනිසුන්ට පනදී නැගිට්ටවනු ලබන අවස්ථාවේදී ඒවා මොවුන්ට සතුරන් බවට පත්වේ මොවුන් තමන්ව නමුදමින් සිටීමද ඒවා ප්‍රතික්ෂිප කර දමනු ඇත. අපගේ පැහැදිලි ආයාවන් මොවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබෝහොත් තමන් වෙත පැමිණි එම සත්‍ය ධර්මය ප්‍රතික්ෂිප කර දමා මෙය පැහැදිලි සූනියමක් යයිද පවසන්නාහ. නබී මෙය ඔහු බොරුවට මනක් කල්පිත කරගත්තේ යැයි ඔබ කෙන ඔවුන් පවසන්නෙහුද? එසේනම් නබී ඔබ මෙසේ පවසනු. මෙය බොරුවට මනක් කල්පිත කළේ නම් ඒ වෙනුවෙන් අල්ලා මාව දඬුවම් නොකරනු ඇද්ද? ඒ අවස්ථාවේදී අල්ලාට එරෙහිව ඔබ මාහට කිසිම උදව්වක් කරන්නට ශක්තියක් නොමැත්තන් බවට පත්වනවා නොවෙද? මේ ගැන මට විරුද්ධව ඔබ කුමක් නම් පවසන්නෙහුද? ඒවා ඔහු හොඳින් දැන සිටින්නේය. එබැවින් මටත් ඔබටත් අතරේ ඔහුම මේට ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. ඔහුම ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. නබී ඔවුන්ට නැවතත් ඔබ මෙසේ පවසනු මැනව. දිවියන් යවූ දූතයින්ගෙන් මා අලුතින් පැමිණි කෙනෙකුනුව. මීට පෙර දූතයින් බොහොමයක් පැමිණ ඇත්තාහ. තවද මා ගැන හෝ නැතහොත් ඔබ ගැන හෝ කුමක් කරනු ලබන්නේ දැයි යන්න මා දන්නේ නැත. මට වහී මගින් දැනුම් දෙන ලද දෑම මිස වෙන කිසිවක් මා අනුගමනය කරන්නෙකුද නොව. මා ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස වෙන කිසිවෙකු නොව. නබී ඔබ මෙසේ පවසනු. යුදෙව්වනේ මෙම ධර්මය අල්ලාහගේ සංවිධානයෙන්ම පැමිණ තිබියදී ඔබ උඩඟු වී මේ ප්‍රතික්ෂේප කර දැමුවහෝය. ඔබගේ වාර්ගිකයන්ට අයත් ඊශ්‍රායල පරම්පරාවේ දරුවන්ගෙන් වූ කෙනෙකු මෙවැනි ධර්මයක් පැමිණින්නට ඇත්තේ යන කාරණාවෙහි සාක්ෂි ධර්මෙන් ඒ ඔවුන් විශ්වාස කර තිබීම ඔබ අවධානය කළෙහිද? නීත වශයෙන්ම අල්ලාහ් මෙවැනි අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට මේ යහපතක් වශයෙන් තිබෙනහොත් මේ අත්කර ගැනීමට මේ කෙරෙහි මෙම නූගත් ජනයා අපට වඩා ඉදිරියට නොයන්නාහ. මෙහි කිසිම යහපතක් නැත. එනිසාම මේ අපි ප්‍රතික්ෂේප කර හැරියෙමු යයිද පවසන්නාහ. ඔවුන්
මෙම සත්‍ය ධර්මය අනුගමනය නොකර සිටියදී මෙය පැරණි බොරු ප්‍රබන්ධ කතායයිද ඔවුන් පවසන්නාහ. මීට පෙර මූසාගේ ධර්මය ජනතාවට මාර්ගෝපදේශයක් වශයෙන්ද වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණි. මේ නම් එම සත්‍යය කර තබන ධර්මයක් වශයෙන් පැහැදිලි අරාබි භාෂාවෙන් නැත්තේය. තවද අපරාධකාරීන්ට බියගන්වා අනතුරු අඟවමින්ද හොඳ කරන්නන්ට සුභාරංචි පවසමින්ද ඇත්තේය. කවුරුන් අපගේ දෙවියන් අල්ලා යයි පවසා ඔහු පහළ කරන ලද මෙම ධර්මය විශ්වාස කර එහි ස්ථීරවද සිටින්නෝද ඔවුන්ට නීත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක්වන්නේද නැත. මෙවෙන්නන්ම ස්වර්ගවාසීන්ය. ඔවුන් කරන දැහැමි ක්‍රියාවන්ට පලවිපාක වශයෙන් සදාකල්ම එහි ඔවුන් රැඳී සිටිනු ඇත. මිනිසා තමන්ගේ දෙමව්පියන්ට කෘතඥ වන මෙන් අපි ඔහුට හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් ගර්භයෙහි ඔහුව උසුලාගෙන හිඳ ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසූත කරන්නීය. ඇය ගැබ්ගද්දා පටන් මොහු කිරිබීම අත්හරිනතුරු මාස 30ක් ඉතාමත් අමාරුවෙන් ගත කරන්නීය. මොහු තරුණ වීට පත්වී අවුරුදු 40 අත්කරගතහොත් මගේ දෙවියනේ ඔබ මා කෙරෙහිද මගේ දෙමව්පියන් කෙරෙහිද පහළ කරන ලද දයාව සඳහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය අත්කරගත හැකි හොඳ ක්‍රියාවන් කරමින් ඕ හොඳ දැනුමක් ඔබ මාහට ලබා දෙනු මැනව. මට උදව්වටද සිටිනසේ මා වෙනුවෙන් මගේ පරම්පරාවේ දරුවන්ව ඔබ පිළිසකර කර තබනු. නීත වශයෙන්ම මා ඔබව බැලුවෙමි. තවද නීත වශයෙන්ම මා ඔබට සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලිම් වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි යයි පවසනු ඇත. මෙවැන්නන් කළ හොඳ දෑ මා බාරගෙන ස්වර්ගවාසීන් වන මොවුන්ගේ පාපයන්ද ප්‍රතික්ෂේප කර හරින්නෙමු. මොවුන්ට දෙනු ලැබූ මෙම පොරොන්දුව සත්‍ය වූ පොරොන්දුවක් වන්නේය. කවුරුන් තම දෙමව්පියන්ට ඔවුන් පරලොව ගැන පැවසූ හොඳ වදන් ප්‍රතික්ෂේප කර චීචී ඔබට කුමක් සිදුවී ඇද්ද? මා මරණයට පත් වූ පසු පනගන්වනු ලබන්නෙමි යයි ඔබ මාව බියගන්වන්නෙහුද? නීත වශයෙන්ම මට පෙර කොපමණ දූ සමූහයන් ඉකුත්ව ගියහ. ඔවුන්ගෙන් කිසිවෙකුත් නොපැමිණ සිටියදී මා පමණක් පනදී නැගිට්ටුවනු ලබන්නෙමිදැයි පැවසුයේද? ඔහුව බේරාගන්නා මෙන් ඒ දෙදෙනාම අල්ලා වෙතින් ප්‍රාර්ථනා කර පසුව ඔහුට ඔබට කුමන වින්නැහියක්ද? ඔබ අල්ලාව විශ්වාස කරනු. නීත වශයෙන්ම අල්ලාගේ පොරොන්දුව සත්‍ය කියයි පවසන්නාහ. ඒට ඔහු මේ සියල්ල පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස වෙන කිසිවක් නොව මෙය මා විශ්වාස කරන්නේම නැතයයි පවසන්නේය. මෙවැන්නන්ට නම් මොවුන්ට පෙර ඉකුත්වගේ පාපතරයන් වන මිනිසා ජින්වරුන්ගේ සමූහයන් මෙන් මොවුන්ද විනාශ වී මොවුන් කෙරෙහිද අල්ලාගේ දඬුවම අනිවාර්යෙන්ම පැමිණ පහළවනු ඇතැයි පොරොන්දුව සත්‍ය වී ගියේය. මෙවැන්නන් පරාජය අත්කරගත්හ. මොවුන්ගෙන් සෑම කෙනෙකුටම පින් හෝ පව් හෝ ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන පදවීන්හි ඇත්තේය. එබැවින් ඔවුන්ට තමන්ගේ ක්‍රියාවන්ට සරිලන පලවිපාක පූර්ණ වශයෙන්ම දෙනු ලබන්නාහ. පින් අඩුකර හෝ පාපයන් වැඩිකර හෝ ඔවුන්ට පොඩ්ඩක් හෝ අපරාධ කරනු නොලබන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී ඔවුන්ට ඔබ ලොවෙහි ජීවත්ව සිටි කාලයෙහි ඔබ ලබා තිබූ ඔබගේ හොඳදය සියල්ල දැහැමි කාරණාවන්හි උපයෝගී නොකර ඔබගේ සුව පහසුව සඳහාම උපයෝගී කර අපතේ හැර එහි සුවය වින්දෙහුය. එබැවින් ඔබ භූමියෙහි සාධාරණයෙන් තොර ආඩම්බර බස් දොඩමින්ද පාපයන් කරමින්ද සිටි හේතුවෙන් අවමන්ගෙන දෙන දඬුවමම අද දින ඔබට පළවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය යයි කියනු ලැබේ.
නබී ඔබ හූද් නබිවන ආද් නැමැත්තන්ගේ සහෝදරයාව සිතා බලනු. ඔහුට පෙර හා පසුව දූතයින් බොහොමයක් නීත වශයෙන්ම පැමිණ ඇත්තාහ. තමන්ගේ ජනයාව ඔහු අහ්කාෆ් නැමති ස්ථානයෙහි හමුවේ ඔවුන්ට බියගන්වා අනතුරු අඟවා අල්ලා හැර වෙන කිසිවෙකොත් ඔබ නොනමදිනු. නැමුදුවොත් නීත වශයෙන්ම ඉමහත් වූ දිනක දඬුවම ගැන එය ඔබ කෙරෙහි පහළවනු ඇතැයි ඔබ වෙනුවෙන් මා බියවන්නෙමි යයි කීවේය. එයට ඔවුන් අපගේ දිව්‍යයන්ව හැරදමා අපව හරවා දමන්නටද ඔබ අප වෙත පැමිණියේ. ඔබ ඇත්තෙන්ම සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් ඔබ අපව බියගන්වන දඬුවම අප වෙත ගෙන එනු යයි පැවසූහ. එයට ඔහු ඔවුන්ට ඔබට දඬුවම කවදා යවනු ලබන්නේද යන ඥානය අල්ලාහගේ සන්නිධානයෙහිම ඇත්තේය. තවද කුමක් මගින් මා යවනු ලැබුවේද? එයම මා ගෙන හැර දක්වන්නෙමි. එහෙත් බුද්ධිය නැති ජනතාවක් වශයෙන්ම ඔබව මා දකින්නෙමි යයි පැවසුවේය. පසුව දඬුවමට සලකුණක් වශයෙන් පැමිණි වලාකුළ ඔවුන් සිටි මිටියාවත් දෙසට පැමිණෙනු දුටු ඔවුන් මේ අපට වර්ෂාව ලැබෙන්නට එන වලාකුළු යයි පැවසූහ. ඒට ඔවුන්ට නොසේය. මෙය ඔබ ඉක්මන් වූ දඬුවමයි. මෙය එක්තරා සුළඟකි. මෙහි වේදනාගෙන දෙන දඬුවම ඇත්තේ යයිද කියනු ලැබීය. එබැවින් එය තම දෙවියන්ගේ නියෝගයට අනුව සියලු වස්තුන් විනාශ කර දැමීය. සූර්යයා උදා වූ අවස්ථාවේදී ඔවුන් වාසය කළ විනාශ වූ ඔවුන්ගේ ගෙවල් මිස වෙන කිසිවක් දක්නට ලැබුණේ නැත. මේ අන්දමටම වැරදි කරන ජනතාවට අපි පළවිපාක දෙන්නෙමු. ඔබට මෙහි කර නොදුන් සැප පහසුකම් සියල්ල නීත වශයෙන්ම අපි එහිදී ඔවුන්ට සපයාදී තිබුණෙමු. තවද අපි ඔවුන්ට සවනද දුන්නෙමු. ඇස්ද දුන්නෙමු. සිතා බැලිය හැකි හෘදයද දුන්නෙමු. එහෙත් ඔවුන් අල්ලාහගේ ආයවන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් උන්ගේ කන්ද, උන්ගේ ඇස්ද, උන්ගේ හෘදයන්ද ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත්කර දුන්නේ නැත. දඬුවම ගැන ඔවුන් සමච්චල් කරමින් සිටීමම ඔවුන් වටකරගත්තේය. ඔබ වටා වාසය කරමින් සිටි ගම්වාසීන් වද නීත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් පාපයන්ගෙන් ඈත් වී අප වෙත ආපසු හැරී එනු පිණිස බොහොමයක් ප්‍රාතිහාරයන් එකක් පසු එකක් වශයෙන් අපි පෙන්වමින් සිටියෙමු. එහෙත් ඒවා ඔවුන් සැලකිල්ලකටම ගත්තේ නැත. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු. අල්ලාට තමන්ව ලංකර තැබී හැකි දෙවිවරුන් යයි අල්ලා නොවන දෑ මොවුන් අරගත්තා නොවේද? ඒවා හෝ ඔවුන්ට උදව් කළ යුතු නොවේද? නමුත් ඒවා සියල්ල මොවුන්ගෙන් ඈත් වී සැඟවී මාර්ගය වැරද ගියහ. මේවාම ඔවුන් බොරුවට පැවසූ දෑද ඔවුන් මනක්කල්පිත කළ දෑද වන්නේ යයි පැහැදිලි වී ගියේය. නබී මෙම කුරාණයට සවන් දෙනු පිණිස ජින්වරුන්ගෙන් සමහරෙකුව අපි ඔබ වෙත පැමිණෙන ලෙසද සැලැස්වුවෙමු. ඔවුන් එහි පැමිණි අවස්ථාවේදී තම වාර්ගිකයන්ට ඔබ කටපියාගෙන මේට සවන් දෙමින් සිටිනු යයි පැවසූහ. මෙය සමුදීරණය කර අවසන් වූ වහාම තමන්ගේ වාර්ගිකයන් වෙත ගොස් ඔවුන්ට බියකන්වා අනතුරු ඇඟවීමට ඉදිරිපත් වූහ. ඔවුන්ට අපගේ වාර්ගිකයිනි නීත වශයෙන්ම අපි එක් ධර්මයකට සවන් දුන්නෙමු. ඒ මූසාගෙන් පසු පහළ කරනු ලැබ ඇත්තේය. ඒ තමන්ට පෙර ඇති ධර්මයන්ද සත්‍ය කරන්නේය. එය සත්‍යෙහිද ඍජු මාර්ගයෙහිද ඇතුළු කරන්නේය. අපගේ වාර්ගිකයිනි අල්ලාහගේ දෙසට ආරාධනා කරන්නන්ට පිළිතුරු දී ඔහුව විශ්වාස කරනු. ඔබගේ පාපයන්ට ඔබට අල්ලා සමාව දෙනු ඇත. වේදනාගෙන දෙන දඩුවමෙන්ද ඔබව බේරා ගනු ඇත. කවුරුන් අල්ලා දෙසට ආරාධනා කරන්නාට පිළිතුරු නොදෙන්නේද?
ඔහුව නීත වශයෙන්ම අල්ලා දඬුවම් කරනු ඇත. දඬුවමින් බේරීමට ඔහු භූමියෙහි කොහේ දිව්වා වුවද අල්ලාව පරාජය කර හැරීමට නොහැක. අල්ලා වන ඔහු හැර ඔහුව ආරක්ෂා කරන්නන් කිසිවෙකුත් නැත. ඔහුව ප්‍රතික්ෂේප කරන මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහයයි පැවසෝහ. අහස්ද භූමියද කිසිම ආයාසයක් නැතිව උත්පාදනය කළ අල්ලා මරණයට පත් වූ වන්ව පණ දෙන්නට නීත වශයෙන්ම බල සම්පන්නයකෝ යන්න ඔවුන් අවධානය කළ යුතු නොවේද. එසේය නීත වශයෙන්ම ඔහු සියල්ලටම බල සම්පන්නයකි. ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී ඔවුන්ට මේ සත්‍යය නොවේදැයි විමසනු ලැබේ. ඊට ඔවුන් අපගේ දෙවියන් මත සත්තකින්ම එසේය සත්‍යයකි යැයි පවසන්නාහ. ඒට ඔවුන්ට ඔබ මේ ප්‍රතික්ෂේප කළ හේතුවෙන් මෙහි දඬුවම ඔබ විඳමින් සිටනු යැයි පවසනු ඇත. නබී අපගේ දූතයින්කින් වූ ස්ථීරවත් වීරයින් අමාරුකම් විදතරාගෙන සිටි අන්තමටම ඔබත් විදතරාගෙන ඉවසිල්ලෙන් සිටිනෝ. ඔවුන් වෙනුවෙන් වූ දඬුවම ඔබ ඉක්මන් නොවනෝ. ඔවුන්ට පොරොන්දුවන ලද දෑ ඔවුන් දකින දිනදී මෙලොවෙහි එක් පැයක් මිස අධික වශයෙන් රැඳී සිටියේ නැතැයි ඔවුන් අදහස් කරන්නාහ. මේ ඔබ ඔවුන්ට දැනුම් දිය යුතු පුවතයි. එබැවින් පාපයන් කළ ජනයා මිස වෙන කිසිවෙකුත් විනාශ කරනු ලබයිද? ඇත්තෙන්ම නැත.